රටවටේම පන්ති කර කර හිටපු මම කොරෝනා වසංගතය නිසා ගෙදරට කොටු වුණා. ඔන්න ඔය කාලේ කාමරේටම වෙලා ඉද්දි තමයි මට තේරුනේ මගේ කාමරේ මට අමතරව තවත් කෙනෙක් ජීවත් වෙන බව. එක දවසක් එයා මදුරු දැල එල්ලලා තියෙන වයර් එක දිගේ පල්ලෙහාට ඇවිත් පොත් මේසෙට ගිහින් මන් දිහා බලාගෙන හිටියා. එයා මීයෙක්. මගෙනුත් කිසි කරදරයක් නැහැ කියලා දන්න නිසා එයා එදා ඉදන් නිතරම කාමරේට එන්න පටන් ගත්තා. මේ විදිහට දවස් 2-3ක් ආවට පස්සේ තමයි මට තේරුනේ මෙයා මීයෙක් නෙමෙයි මී ගෑනු සතෙක් කියලා. මී ගෑනු සතෙකුට කියන හරි නමක් දන්නේ නැති නිසා මං එයාට නම තිබ්බා මාගරීටා කියලා. ඉතින් මේ මාගරීටා දිගටම මගේ කාමරේට එන්න පටන් ගත්තා. කිසිම බයක් සැකක් නැතුව කාමරේ පුරා හැම තැනම යන්න ගත්තා. අන්තිමට මගේ මේසෙ උඩ තිබ්බ පොත් ගොඩ අස්සෙන් චීස් ගාලා මී පැටව කෑ ගහද්දි තමයි මාගරීටා මගේ කාමරේට ආවේ ඇයි කියන එක මට හරියටම තේරුනේ. පොත් ගොඩ අස්සේ කඩදාසි වලින් හදපු කූඩුවක මී පැටව 3 දෙනෙක් හිටියා. මී පැටවුන්ටයි මටයි එකම කාමරයක ඉන්න බැරි නිසා මං එයාලව කොලයකට අරගෙන කාමරේ මුල්ලකින් තිබ්බා. හවස් වෙද්දි මාගරීටා ඇවිල්ලා මී පැටව ටික අරන් ගිහින් තිබුණා. මං හිතුවා මීයන්ගේ කතන්දරේ එතනින් ඉවර වෙයි කියලා. හැබැයි ඇත්තටම මාගරීටාගේ කතන්දරේ පටන් ගත්තේ එතනිනුයි. ඔය කාලෙ වෙද්දි නුවරඑළියේ ගෑනු ළමයෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. මේ සිද්ධිය වෙලා දවස් කීපයකට පස්සේ සංචරණ සීමා අයින් කරපු නිසා මම කාර් එකෙන් නුවර ගියා මේ ගෑනු ළමයාව හම්බ වෙන්න. ඊට කලින් අපි හම්බ වෙලා තිබුණේ නෑ. ඉතින් මේක තමයි අපේ පළවෙනි හමුවීම. කාර් එක කඩු ගන්නාව වංගුව ගනිද්දිම කාර් එක ඇතුලෙන් මී පැටව කෑ ගන්න පටන් ගත්තා. මේ මී පැටව ටික ගෙනියන්න ගෙදර ඕනි තරම් ඉඩ තියෙද්දි මේ කරදරකාර මී කෙල්ල මේ මී පැටව ටික මගේ කාර් එකටම ගෙනල්ලා තිබ්බා. කාර් එක ඉස්සරහෙන් මී පැටව කෑ ගහන සද්ද එන නිසා කාර් එක නවත්තලා පරීක්ෂා කළත් මේ මී පැටව ඉන්න තැනක් හොයාගන්න බැරි වුණා. හැබැයි අලගේ කෑ ගැහිල්ල නතර වුණෙත් නැහැ. මේ මී පැටව කෑ ගහනව ඇත්තේ ඉරෙලියත් එක්ක වාහනේ රත් වෙන නිසා කියලා හිතපු මම AC එක දැම්මා. අන්න එතකොට තමයි මී පැටවුන්ගේ කෑ ගැහිම නතර වුණේ. කොහොම හරි අන්තිමට මාගරීටා යාගේ පැටවුනුත් එක්ක AC කරපු කාර් එකක නැගලා නුවර වටේ රවුම් ගහලා වැව රවුමටත් වෙලා ඉඳලා ගෙදර ආවා. මාගරීටාගේ කරදර එතනින් ඉවරුනේ නැහැ. පොතක් ලියන්න තරම් එයාගෙන් කරදර මට වුණා. ඉතින් මම පොතක් ලිව්වා. ආදරණීය මාගරීටා කියන නවකතාව ලියවෙන්නේ මෙන්න මේ කරදරකාර මී කෙල්ල නිසයි. මීයන් අපේ නිවසට අරුමයක් නොඋනි. අප නිවසට පිටුපසින් ග්‍රාමීය බැංකුව හා සමුපකාරයේ පිහිටා තිබුණි. සමුපකාරය අතළඟ පිහිටි නිසා බොහෝ මීයන්ට සමෘද්ධිය තිබුණි. සවස සමුපකාරයේ වසා දමා ගිය පසු මීයන් පවුල් පිටින් පැමිණ හාල්, පිටි, පරිප්පු, උඹලකඩ ආදිය තොග සහ සිල්ලරට තම තමන්ගේ ගිණුමට බැර කරගත්හ. එබැවින් ඒ අවට මී ගහනය සීග්‍රයෙන් ඉහළ ගිය අතර ශේෂ්ත්‍ර චාරිකාවල යෙදෙන ඇතැම් මීයන් වරින් වර අපගේ නිවසටද පැමිණියේය. මේක ඔයාලා මීට කලින් කියවලා නැති විදිහේ අපූර්ව නවකතාවක්. මාගරීටාගේ රසවත් සිද්ධි වගේම මේ පොත ඇතුලේ ඉගෙන ගන්න දේවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. පොතේ මුද්‍රිත මිල රුපියල් 860යි. වට්ටමකුත් එක්ක ඔයාලට මේ පොත ගෙදරට ගෙන්න ගන්න පුළුවන් රුපියල් 680කට. COD පහසුකම සහිතයි. පොත තමන්ගේ අතට ලැබුණට පස්සේ මුදල් ගෙවන්න පුළුවන්. පොත අවශ්‍යයි මගේ මැසෙන්ජර් එකට පණිවිඩයක් තියන්න.